දැන් මේ සංචාරක කර්මාන්තය සහ ගුවන් සේවා කර්මාන්තය දෙකම ටිකක් එක ළඟ සහ මේක නිකන් අර ගහයි පොත්තයි වගේ යන ශේෂ්ත්‍ර දෙකක් නිසා කොහොමද කැප්ටන් මේ සංචාරක කර්මාන්තයට අපේ ගුවන් සේවා කර්මාන්තය දායක වෙන්නේ සහ එදා අපේ කතාව ආශ්‍රයෙන් කැප්ටන්ට පොඩි අදහසක් මුලින්ම ලබා දෙන්න කියලා මම ඉල්ලනවා. දැන් මෙහෙමයි. ඕක ඔතන කතන්දරේ තියෙන්නේ සංචාරක සේවකයාට ගුවන් සමාගම සහාය වෙනව නෙමෙයි. ඒකේ අනිත් පැත්තත් නෙමෙයි. කියන්නේ සංචාර සේවකයේ අපේ අහස් සමාගමට සහාය දෙන්නවත් නෙමෙයි. දෙකම එකට කැපෙන්න ඕන. දෙගොල්ලොන්ටම අනිත් එක්කෙනාම ඕන. ඔතන තමයි කතන්දරේ තියෙන්නේ. ඉතින් එතකොට දැන් අපි එදා කතා කරපු විදිහට අපි දැන් මේ අදහස අදවිල්ලා කතා කරන්න මොකක්වත් නෙමෙයි මේක අපි දැන් සිංහලෙන් හුඟක් හොඳට කිව්වනේ. ඉතින් මේක හුඟක් වැදගත් දෙයක්. වැදගත් දෙයක් කියන්නේ අපේක්ෂකේ කහන කෙනෙකුට මේක වැදගත්. මොකද මේ මම කියන්නේ මේක මම හිතන විදියට. හැබැයි මම කියන්නේ මම මේකත් දන්නේ නැතුව කියනවා කියලා. මම සෑහෙන දේවල් දන්නවා. නමුත් මම ඒ කියන එක කවුරු හරි ඒකට එකඟ වෙන්නේ නැත්නම් ඒකට එයාට අයිතියක් තියෙනවා එකඟ නොවී ඉන්න. ඒ වගේම මට අයිතියක් තියෙනවා මගේ ඒ තියෙන දැනුමෙන් මේ ප්‍රේක්ෂකයන්ට කියන්නේ මම හිතන්නේ මෙහෙමයි කියලා. හැමදාම කියන්නේ ඕකනේ මම හිතන එක. ඒතකොට මේක මට ස්ථිර වශයෙන්ම කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් අපි මේ කතාවට යමු. හරිද? පළවෙනියෙන්ම මම එදා එතනට ගිහිල්ලා ආගෙන හිටියා. මේ අපේ බුද්ධික හේවවස මහත්මයා ඉන්නේ. සංචාරක සංවර්ධන අධිකාරිය සහ සංචාරක ප්‍රවර්ධන කාර්යාලයේ සභාපතිතුමා. ඒ පැත්තෙම සභාපති නේ. ඉතින් මේ මහත්තයා කිව්වේ මේ අපි දැන් අද ලක්ෂ 25ක් එනවා. අපි මේක පුළුවන් නම් අපේ ඉලක්කය ලක්ෂ 30ක් කරගන්න අවුරුද්ද ඉවර වෙනකොට. ඉලක්කය. ඔව්. සමහරවිට ඉලක්කේ වර්ධින්න පුළුවන් ඉලක්කේ පහු කරගෙන යන්නත් පුළුවන්. හැබැයි ඉලක්කයක් තියෙන්න ඕනේ. එහෙම බලලා එයා කිව්වා අවුරුදු 5කින් මේක අපි ලක්ෂ 50ක් කරන්න. ඒකයි කිව්වේ. අවුරුදු 5කින් කිව්වේ 2030. හැබැයි මහත්මයා කිව්වේ නෑ 2030 මුලදීද අගදීද මැදදීද කියලා. අපි එක ගමු අගදී කියලා. එහෙම හිතුවොත් ඒ මහත්මයා කියපු දේ ජනවාරි මාසේ 5 වෙනිදා ඉඳන් 2026 අර 2030 දෙසැම්බර් වෙනකන් අවුරුදු 5ක් තියෙනවා. ওই අවුරුදු 5ේදී අපි මේක රටට ගෙන්න ගන්න ඕන ඉලක්කය තමයි ලක්ෂ 50. මිලියන 5. හරිනේ මිලියන 5. ඒකයි කතන්දරේ. ඉතින් ඒගොල්ලෝ එතකොට එක වැඩ කරන්නේ දැන් ඒගොල්ලෝ හෝටල් අරම මේවා එහෙම මට ඒව ගැන දන්නේ නැහැ කියන්න. මම හෝටල් කාර්යයක් නෙමෙයි. එතකොට ඒගොල්ලොන්ට ගමනාගමනයට ඕන වාහනද ඒ කන්න තැන්ද ඒව ගැන ඒගොල්ලෝ සේරම දන්නවනේ අපිට වැඩි. හරිද? මට පොඩ්ඩක් හරි දන්නවනම් කියන්න දන්නේ ආසියාන්තරා ගැනයි ගුවන් තොටුපොළ ගැන. මම ඒක තමයි මෙතන කියන්න ආවේ. එතකොට අපි ප්‍රේක්ෂකයන්ට තේරෙනවා ආසියාන්තර අතින් බැලුවාම මෙහෙම අපිට ඉලක්කයක් තියෙනවා නම් මේක මේ විදිහට දියුණු වෙන්න ඕන. දැන් මම දන්නේ මේ කතාව කොහෙන්ද ආවේ කියලා අර මේ උස මහත්තයෙක් හිටියේ ඉස්සර මේ එංගලන්තයෙන් ඇවිල්ලා CEO කෙනෙක් නේ නමතේ නටල්ද නම රිචඩ් නටල්. ශ්‍රී ලංකන් එකේ ප්‍රධාන නිදායක නිලධාරී. දැන් එයාව ලොකු රස්සාවක් කරනවා. පිලිපීනේ වයිස් ප්‍රෙසිඩන්ට් පිලිපීන එයාලයින්ස් වල. හරි. ඒ කියන්නේ එයා වැදගත් මිනිස්සෙක්. එයා යන්නේ ඉස්සෙල්ලා කිව්වා මට මතකයි කොහෙද මන් දන්නේ නැහැ කිව්වේ ඒක. එයා කිව්වා අපේ මේ ගුවන් සේවා රැල්ල දැන් මේ උඩට යන රැල්ල අපි ඉන්න ඕනනම් ওই රැල්ලේ අපිට එන අවුරුදු 5 තුල අඩුම ගානේ ආස්‍යන්තර 25ක් වැඩි වෙන්න ඕනේ කියලා අපේ තියෙන ආස්‍යන්තර. එයා කිව්වා එයා ඒ කාරණා මොකක්වත් කිව්වේ නැහැ. හැබැයි මේ මිනිස්සයා නිකන් ඉන්න බැරි කමඩ කිව්වා නෙමෙයි. හරිද? අනිත් එක එයා කිව්ව එක තමයි මමත් කියන්නේ. හැබැයි මම කියන්නේ මොන කතන්දරේද කියලා මම දැන් මෙතන තේරුම් කරනවා. මේ මහත්මයා කිව්වේ මොකද්ද කියලා මම දන්නේ නැහැ කියලා කිව්වේ. හැබැයි අය කිව්ව බව මම හොඳටම දන්නවා. අනිත් එක මම දන්නවා මේ මහත්මයා කියන දේ එයා දන්නවා කියලා. ඉතින් ඒක හින්න මට කිසි ප්‍රශ්නයක් නැතුව මේක කතා කරන්න පුළුවන්.
සමහර වෙලාවට මිනිස්සු හිතන්න පුළුවන් මේ මොනවද 2030 අපි ලක්ෂ 50 කියන ඔය නිකන් ගංගා හත් ගව්වක් තියලා අමුඩි ගහන කතන්දරයක් නේ කියන්නේ කියලා. එහෙම කතන්දරයක් නෑ මෙතන. එහෙම තමයි හිතන්න ඕන. එහෙම තමයි කරන්න ඕන. හරි? ඉතින් එතකොට අපි හිතමු ඔන්න සේරම දැන් සංචාරක සමාගම් වලින් ඒව කරගෙන යනවා අපි බලන්න ඕන අහස යනාගෙන. අද ලක්ෂ 25ක් ගේන්න ශ්‍රී ලංකාවේ තියෙනවා ආශ්‍යන්තර 24ක්. ශ්‍රී ලංකන් ගුවන් සේවයට දෙමන් සේවය තියෙනවා 24ක්. අපි ඕක නිකන් කතා කරන්න ලීසි වෙන 25 කියලා හිතමු 25. ඒකට තව ලක්ෂ 25ක් આવොත් අවුරුදු 5කින් මේක වැඩි වෙන්න එපා ඒ ගානෙන්. තව 25ක් කියලා 50ක් වෙන්න ඕන. එතකොට අපි ওই ලක්ෂ 25 දැන් එන එකෙන් අපිට තියෙනවා සෑහෙන ලොකු ප්‍රතිශතයක්. මම හිතේ 45ක් කියන්නේ. ඔව් ඔව් 45ක් වැඩ ලොකු ගානක්. එතකොට අර ලක්ෂ 50මත් ඒ ගාන තියෙනවා. ඒ ගාන තියෙනවා නම් අපේ ආශ්‍යන්තර පළවෙනියෙන්ම 24 තියෙන එක 50ට යන්න. ඒක තමයි ඉලක්කෙට දෙගුණයක් වෙන්න ඕන. දෙගුණයක් වෙන්න එපා. ඔව්. ඉතින් අර නටල් කියන මහත්මයා කිව්ව ඕක තමයි. හැබැයි මන් දන්නේ නැහැ මොකද කිව්වේ කියලා. ඔව්. අපි බලමු එහෙම වැඩි වෙනක අපි හිතලා බලමු මොකද වෙන්නේ කියලා එතකොට. පළවෙනියෙන්ම අද ලෝකේ ඔයා සල්ලි කොච්චර තිබුණත් ඔයාට ගිහිල්ලා එයාබස් එකක් ගන්න ඕනේ කියලා ඕඩර් කරොත් ඕක හම්බ වෙන්නේ නැහැ 2030 වෙනකම්. 30 වෙනකම් දැන් ඔව්. එච්චරට ඉල්ලුමක් තියෙනවා. එහෙම ලොකු කතන්දරයක් තියෙන්නේ 30ක් ෂුවර් නෑ. ඒක වෙන කතන්දරයක්. හැබැයි ලීස් කරන්න ආසයන්තරා තියෙනවා. ඒව තියෙනවා. ඒක තමයි අපි ප්‍රශ්න හැටියට හදා ගන්න ඕන. නැහැ බෑ කිව්වොත් ඉතින් හැමදාම නැහැ බෑ. ඒ කියන්නේ කැප්ටන් පාවිච්චි කරපුවා ගන්න පුළුවන්. කමක් නැහැ පාවිච්චි කරපුවද නැද්ද කියන එක නෙමෙයි. ඉතින් ඕන දැන් අලුතෙන් ෆැක්ටරියෙන් එන ප්ලේන් විතර නෙමෙයිනේ තියෙන්නේ. ඉස්සර එහෙම තමයි ගත්තේ. දැන් කාලේ එහෙම ගන්න ඕනේ නැහැ. ඒක වෙන කතන්දරයක්. දැන් අපි හිතමු අපි 25ක් ගත්තා කියලා. ඔය 25 එලවන්න ගුවන් නියම ඕනනේ. ඔව්. දැන් ওই ගුවන් නියම එක ආසියාන්තරාවක හැම වෙලාවෙම ඉන්නවනේ දෙන්නේ. ඔව්. ඒ කියන්නේ ඒ සමහරව 3 දෙනෙකුත් ඉන්නෝනේ. 3 දෙනෙක් දැන් නැහැ. තියෙන්නේ දුරේ දුරේ, හැටියට ඔව්. සාමාන්‍යයෙන් දෙකයි දෙකයි. කරන්නේ. ඒ දෙකයි නම් ඔය 25 එලවන්න අපිට ඕන ඒ කණ්ඩායම් දෙන්නෙක් ඉන්න කණ්ඩායම් 150. හරි. ඔක ඔය ලියා ගන්න. 150. ඒ කියන්නේ කපිටාන් 150ක් ඉන්න ඕන. දෙවන නියමෝ 150ක් ඉන්න. 50 අනිත් 25 එලවන්න. අනිත් 25 300ක් ඕන. ඉතින් අපිට 300ක් ඉන්න ඕන නම් හෙට මේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපිට 300ක් නැත්නම් අපි ඒක ගැන හිතන්න ඕනනේ. මොකද්ද මේකට කරන්න කියලා. එතකොට අපි අනිත් පාර බලන්න ඔය ඒකෙන් කපිටාන්ල 150ක් හදන්න බෑ. අවුරුදු 5න්වත් බෑ හදන්න. අවුරුදු 7ක්වත් යනවා එක්කෙනෙක් හදන්න. අත්දැකීම් එක්ක. අත්දැකීම් එක්ක. එතකොට අපිට කරන්න පුළුවන් ඒගොල්ලන්ව පිටින් ගන්න. ඔව්. එතකොට දැන් අපේ කම්පැනි ආද ඉන්නවනේ දෙවනි ගුවන් නියම ඔව්. ලොකු ගාණක් ඉන්නවා. ඒගොල්ලෝ තමයි කවදා හරි කපිටාන්ලා වෙන්නේ. හැබැයි ඒගොල්ලෝ කපිටාන්ලා වෙන්න යන්දව ඒගොල්ලන්ව කවන කවුරු හරි දෙල්ල එතන ගන්න එපා. ඔව්. ඉතින් එතකොට අපිට එහෙම බැලුවාම අපි අර 150 හොයනකොට දැන් ඉන්න කට්ටියෙන් 75ක්වත් යයි. ඔව්. උඩට. උඩට. ඒක වෙන්න පුළුවන්. ඉතින් අපි එතකොට අර පිට්ටු බම්බුව වගේ පල්ලෙහෙන් තමයි තල්ලු කරන්න ඕනේ. එතකොට තමයි උඩින් එන්නේ. උඩින් අපිට තල්ලු කරන්න බැරි නම් පිටින් ගෙනල්ලා උඩින් දාන්න. ඒකත් පුළුවන් කරන්න. ඔව්. ඔන්න ඔකයි කතාව. දැන් අපි ගමු 150ක් හදන්න ඕන. මම මේ ළඟදී කතා කරා ශ්‍රී ලංකන් එකේ ලොකු තැනක ඉන්න කපිතාන් කෙනෙක් යා පුරුදුකාරකම් හොඳට දන්න. එයා මට කිව්වා මේ කැප්ටන් අපි සාමාන්‍යයෙන් අපිට අමාරුයි උඟ දෙනෙක් පුරුදු කරන්න. අපි ගන්නවා 14 දෙනෙක් විතර එකපාරකට. කොහොමත් අවුරුද්දක් යනවා කියලා 10ක් විතර ගන්න එළිය. ඉතින් මම ওই ගණන් හරියට මිම්මටම ගියද දන්නේ නැහැ. අදහස දල වශයෙන්. දල වශයෙන් ඕකයි කතන්දරේ. හැබැයි මම දල වශයෙන් 14ක් ගන්න එක දන්නවා. හරි. එතකොට ඔයා ඔහොම හිතලා බැලුවොත් එහෙම අර ගාන කවදාකවත් හොයාගන්න බෑනේ. ඔව්. අවුරුදු 5ටම 50ක. හරි. එහෙම බෑ.
අවුරුදු 5ට දෙවන නියමුව අඩු ගානේ 150ක් ඕන අර කතන්දරය ආවොත්. ඇයි කැප්ටන් දැන් අපේ විදේශීය ගුවන් නියමුවෝ ගන්නේ මේ කියන්නේ ලංකාවේ අය ඉඳිද්දී දැන් මෙහෙමනේ කතන්දරේ. දැන් මේකේ විදේශීය ගුවන් නියමුවන් ගන්නේ මෙහෙමයි. ඔතන අපිට අපේ දැන් ආසියාන්තර 24 එළවන්න මිනිස්සු ඉන්නවා. අද ඉන්නවා. දැන් හෙට කවුරු හරි යනවා කටායාවිස් එකට. කපිතාන් කෙනෙක්. ඉමිරේට් එකට. එහෙමත් යනවනේ. ඔව්. ඉතින් එතකොට මේක හොයාගන්න ඕනේ. ලොකු වඩියක් දුනකොට යනවානේ. යනවා. ඔව්. ඒ පැත්ත. අනිත් එක එහෙම ගියාම දැන් මෙතන ඉන්න පුළුවන් දෙවන අය ඔව්. අද මේ අර අතන්ට යන්න පුළුවන් අය. කපිටාන්ලා වෙන්න අය. ඔව්. ඉතින් එයාව ඇරියාම එයාව එතනට දාන්න බෑ තව කවුරු හරි. ඔව්. මං කිය පිටු බොම්බක් කියලා ඔව්, එක. අන්න ඒ වගේ කතන්දරයක්. ඉතින් ඒගොල්ලොම එහෙම උඩට ඇරලා කැප්ටන්ලා කරන්න අපිට සමහර වෙලාවට පිටින් ගන්න ඕන දෙවන ගුවන් නියමුව. කෝ-පයිලට්. දැන් අද මම දන්නවා පිට රටින් ඇවිල්ලා වැඩ කරන කෝ-පයිලට්ලා ඉන්නවා. ඔව්. මේ අතරතුරේ දැන් අද ලංකාවේ ඉන්නවා අඩුම ගානේ 200ක්. ඒ සුදුසුකම් සේරම තියෙන අය ඉන්නවා 200ක්. 200. කියන්නේ ලයිසන් එකක් තියෙන අය. ලයිසන් එකක් තියෙන අය. හරිද? එතකොට ඉතින් 200ක් හිටියට දැන් අපි හිතමු ඔය 200ක් අරගෙන රස්සාවකට ගිහලා බැලුවම 200ම එක වගේ නෑනේ. අපි හිතමු 200න් 100ක් ඉන්නවා කියලා. හොඳයි. ඔව්. ඉතින් ඒගොල්ලොම අරගන්න ඕන ශ්‍රී ලංකන් කොම්පැනි. ඒගොල්ල අරගෙන ඒගොල්ලොම පුරුදු කරවන්න ඕන ශ්‍රී ලංකන් කොම්පැනි තියෙන ආසියාන්තර එළවන්න. ඔව්. අන්න එතන තමයි අමාරු වෙලා තියෙන්නේ. අන්න එතන තමයි හිරවීම තියෙන්නේ. කඩුල්ල තියෙන්නේ එතනයි. මොකද ඒගොල්ලන්ට අවුරුද්දට 10 නම් පුරුදු කරන්න පුළුවන්. මෙතන 100ක් හිටියට වැඩක් නැහැ නේ. ඔව්. ඔව්. මේක අඩුවෙන් එන්නේ නේ. ඉතින් අපි ඒව ගැන තමයි බලන්න ඕනේ ඉස්සෙල්ලා. හැබැයි මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපේ ලංකාවේ තියෙනවා ඉස්කෝල 7ක් පයිලට්ලා පුරුදු කරලා. ෆ්ලයිං ස්කූල්ස් එක. ෆ්ලයිං ස්කූල් 7ක් තියෙනවා. ඒ වලින් හොඳ පයිලට්ලා ඉන්නවා. ඔව්. බාගෙට හොඳ ඒගොල්ලොත් ඉන්නවා. හොඳ නැති ඒගොල්ලොත් ඉන්නවා. ඕන දෙයක එහෙමනේ. ඔව්. ඕන දෙයක් කරන්න ගියාම එහෙමයි. ඉස්කෝල නිකන් ඩිග්‍රී එකත් එහෙමනේ. ඒක තමයි තියෙන්නේ සිවිල් ගුවන් සේවාවේ තියෙන ලොකුම දේ වටිනාකම එතනයි. ඒක ඒගොල්ලොන්ගේ රාජකාරියක් තමයි මේ ඉස්කෝල හැම එකම හරියට පුරුදු කරනවද නැද්ද කියන එක බලන එක. ඒක මම දන්නේ නැහැ. ඒක ඒගොල්ලෝ බලන්නේ කොහොමද ඒව මම දන්නේ නැහැ. මං කියන්නේ වෙන රටකට ගියා නම් ඒගොල්ලෝ තමයි ඇවිල්ලා බලන්නේ මේ පුරුදු කිරිල්ල හරිද නැද්ද. නියාමනය කරන. නියාමනය කරන්නේ. ඒමයි කතන්දරේ. තේරුණා? ඔව්. ඕක තමයි කතන්දරේ. ඉතින් අනිත් එක දැන් අද ලංකාවේ ගුවන් නියමුවෙක් වෙන්න ඉගෙන ගන්න යන්න මම හිතන්නේ මම දන්න විදිහට මිලියන 13ක්වත් යනවා. අවබෝධනේ කැප්ටන් ඔය. මිලියන 13ක්වත් යනවා ලංකාවේ කරන්න ඉතින්. 13ක් කරාට කමක් නැහැ. මිනිහෙකුට රස්සාවක් තියෙනවා. තියෙනවා. මිනිහෙකුට රස්සාවක් දැන් අර 200න් ඉන්නේ ඔය 13 වෙදන් කළා. ඔව්. 200න් 14 නේ ගන්නේ. ඉතින් ඒක සෑහෙන එච්චර ලස්සන ප්‍රතිශතයක් නෙමෙයි කතා කරන්නේ. ඔව්. ඉතින් ඒව ගැන මේ කොම්පැනි අපේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමයි අපේ එයාපෝට් ඔතොරිටි එකට කියන්නේ මොකද්ද සිංහලෙන් කියන්නේ? ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම. ඒකට අඩු වචනයක් නැද්ද කියන්නේ ලාභට කියන්නේ? ලාභෙට නෑ ඒක. අපි නිකන් කියන්නේ ASL කියලා නේ. ASL කියලා කියමු. මොකද නැත්නම් ASL එකයි. ඊට පස්සේ සිවිල් සේවා. සිවිල් ගුවන් සේවා දෙක CASL. ඒව කට්ටිය එක වෙලව හදන්න ඕන. ඔව්. හදලා අපිට දැනට කියන්න තියෙන්නේ අර ලක්ෂ 50ක් විදේශිකයන් ගේනවා නම් අවුරුදු 5කින් අපිට ආසියාන්තර ගන්න පුළුවන්. එතකොට ඒව එලවන්න මිනිසුන් හැදුවොත් ඒක හොඳයි. දැන් ඕක නැහැ කියමු. අපිට අපි හිතමු අපිට සල්ලිත් නැහැ මොකක්වත් නැහැ. ওই 24න් තමයි අපි ගේම් එක දෙන්නේ. ඔව්. එහෙමත් වෙන්න පුළුවන්. ඔව්. පුළුවන්. දැන් මාළේ ගත්තොත් ගන්න. දැන් මාළේට මම හිතන්නේ ආසියාන්තර තියෙනවා ජෙට් යාන. එතන තියෙන පොඩි යාලයින් 3ක්. ඔව් පොඩි ඒවා තියෙනවා. මන්තයා. ඔය 3ක් තියෙනවා. ඔය 3ේ තියෙනවා මම හිතන්නේ ආසියාන්තර 5ක් විතර. ඔව්. වැඩි වුණොත් 5ක් ඇති. ඒ අතර පොඩි ඒවා තියෙන ATR වගේ. ඔව්. ඒක මම කියන්නේ ඇත්තම කියනවනේ ඒගොල්ලොන්ට එහෙම කියලා දෙයක් නැහැ. නමුත් ඒගොල්ලොන්ට තියෙනවා එක ජාතියක් පිග්නොටර් කියලා. ඔව්. ඒකේ මූදේ වාන්න පුළුවන් ඒවා. සීප්ලේන්. සීප්ලේන් තියෙනවා 65. ඔව්. ඒ කියන්නේ අර
උළුල්ල එයාපෝට් එකට කවුරු හරි ගෙනාවම පැසෙන්ජර්ලව අන්න අර දූපත් වලට ගෙනියන්න තමයි මේ 65 තියෙන්නේ. ඒක කැප්ටන් ලෝකයේ ලොකුම සීප්ලේන් ෆ්ලීට් එකේ තියෙන ට්‍රාන්ස්මෝල්ඩීවියන් එයර්ලයින්. ඉතින් ට්‍රාන්ස්මෝල්ඩි මම දන්නවා ඒක ලොක්කම හොඳට දන්නවා. ෆෞසි ශ්‍රී ලාංකික ජාතිකයෙක් නේ කැප්ටන්. එයා මාත් එක්ක ඉගෙන ගත්තා. හරිද මම ඒව දන්නවා. ඉතින් අන්න ඒගොල්ලෝගේ කතන්දර. දැන් අපේ කතන්දර ගන්න මේ පැත්තට. දැන් ওই මාළියට ඉස්සර මම යන කාලේ මේ තරුණ මගේ තරුණ කාලේ අපි ගියේ මේ ටීචර්ලා වරගෙන. මෙහෙම චාටර් කරනවා ප්ලේන් එක උගන්නන අය යනවා. හා. එහෙම නැත්තම් එළවලු ගෙනියනවා. ඒගොල්ලෝ මෙහෙන් ගේන්න දාට මේ ප්ලේන් එක පුරවලා එළවල ඔන්න ඒගොල්ලෝගේ තිබුණේ කොහොමයි. අද ඒගොල්ලොන්ට තියෙනවා අර සී ප්ලේන්ම 65ක් හැම තැනටම යනවා. හරිද? එතකොට ඒගොල්ලොන්ට මගින් ගේන්න ඔය ලංකාවේ ඇරෙන්න ලංකාවේවත් යනවා එතනට හරියට ඉන්දියාවෙන් එනවා හැම තැනින් සිංගප්පූරුවෙන් එනවා හැම තැනින්ම එනවා එතන. ඔව්. ඒගොල්ලෝ ගෙනල්ලා බානවා. ඉතින් ඒගොල්ලෝ හදන්නේ නැහැ පයිලට්ලා හදන්නේ එච්චර මැරෙන්නේ නැහැ. ඒගොල්ලෝගේ කැප්ටන් ඇවිල්ලා මෙහි පුරුදු වෙනවානේ. මේ එළ පුරුදු වෙනවා. ඉතින් ඒගොල්ලොන්ට එච්චර මිනිස්සුත් නැහැ. හරි අමාරුයි. ලක්ෂ 3ක් විතර. ඉතින් ඒ වුණාට ඒගොල්ලෝ අර 65න් අර සේරම කරකවනෝනේ තියෙන්නේ. දැන් බලන්න අපිට මෙච්චර අවුරුදු 77ක් ඉඳලා අපේ තියෙනව නේද මෙහෙම අපේ මේ මෝසම් සුලන් තියෙනවා. මෝසම් සුලන් හැටියට තමයි වැල්ලට මිනිස්සු යන්නේ. ඔව්. හරිද? එතකොට අපි දන්නවා හික්කඩුවට යන්නේ මොන කාලෙද කියලා. හරි. ඒ වගේම තිරිකුණාමලයට ඔය මේ සර්ෆින් අරුගම්බේ යන වෙන කාලයක්. ඒ අර මේ අපි කියනවා මේ සවුත් වෙස්ට් මොන්සූන් කාලේ තමයි මේ පැත්තට එන්නේ. ඔය කතන්දරේ තියෙනවා. දැන් අපි කොච්චර එන්නේ ගෙනාවත් කටුනායකට ඒ කටුනායකට ආපු මිනිහට අරුගම්බේ යන්න ප්ලේන් එකක් නැහැ නේ. ඔව්. දැන් අරගොල්ලන්ට 65ක් තියෙනවානේ. ඔව්. මාල් අපිට දෙකක් නැහැ තිරිකුණාමලේ මඩගලපුවයි අම්පාරෙටයි යන්නේ. ඔව්. ඔය තුනට අරින්න ප්ලේන් එකක් නැහැ අද. සිනමන්යා එක කරනවා උනාට ඉතින් කැප්ටන් බිල්ල වැඩිනේ. ඔව් මදි. ඒක මදි. ඒ කියන්නේ ඒව ඉතින් තවත් වැඩියෙන් තියෙන්න බෑ අර ඔය මේ තිරිකුණාමලේටයි මඩගලපුවටයි අම්පාරෙට ඔය තියෙන එයාපෝට් තුන පාවිච්චි කරනවා අඩුයි හරියට. ඔව් ගොඩක් අඩු. ඉතින් අඩුයි. ඉතින් ඒක අපි හදාගත්තොත් අන්න තවත් දෙයක් තමයි. ඉතින් පළවෙනියෙන් මම කියන්නේ අර වසම් මහත්මයාගේ ලක්ෂ 50 කතන්දරේට අපි ආසියන්තරය ගැන බලන්න ඕන. ආසියන්තරය ගන්න ඕන අපි ගුවන් නියමයන් ගැන බලන්න. එහෙම නැත්නම් අපිට අර ඒජන්සි එකකට ගිහිල්ලා එංගලන්තේ ඇමරිකාවේ ජර්මනියේ ඒගොල්ලෝගේ පයිලට්ලා ගෙනල්ලා තේලවන්න පුළුවන්. ඉතින් එහෙම තීරුමක් නැහැ නේ එහෙමනේ. ඔව්. අපරාධයක් ඒක අපරාධයක් නේ. ඒක අපේ මෝඩකමක්. ඉතින් ඒ ගැන හිතන්නත් නරකයි. එක විදියක් තමයි ඒක කරන්නේ. ඒක කරලා හරියන්නේ නැහැ. ඕක තමයි පළවෙනිම එක. ඒකට කැප්ටන් දැන් අපේ ශ්‍රී ලංකන් එකෙත් ඉන්නවා විදේශික ගුවන් නියමුවන් නේ විදේශ ජාතිකයෝ. ඔව් ඉතින් ඕක තමයි කතන්දරේ. ඉතින් අපි මම පළවෙනියෙන්ම කිව්වා මේම අපි ලක්ෂ 50ක් ගින්න යනවා නම් අවුරුදු 5කින් අපි මොනවා හරි කරලා අපේ ගුවන් නියමෝ හදන්න ඕන. ගුවන් නියමෝ හදනවා කියන්නේ අපි එන්ජිනියරු මහතුරුන්වත් හදන්න ඕන. මොකද ඕක කියන්නේ හදන්න ආසියන්තර උඩරින්න මිනිස්සු. ඒ දෙක තමයි අමාරු. දැන් ඕකට මේ ගුවන් සේවිකාවන් අමාරුකමක් නැහැ නේ. ඒව ගන්න පුළුවන්. ඒව හදන්නත් පුළුවන්. ඒක හරි ඉක්මනට කරන්න පුළුවන් නේ. හැබැයි දැන් ඔය ඉංජිනේර් කෙනෙක් කරන අවුරුදු 3ක්වත් යනවා අඩුම ගන්න. ඇංගර් එකක වැඩ කරන්න ඕන. ගොන් නියුමු එක හදලා මෙතෙන්ට ගෙනලා කරකුර අන්තිමට දානකොට එළියට අවුරුදු 3ක් විතර ඒකටත් යනවා. ඉතින් ඒවා අපි දැන් හිතුවොත් තමයි අපිට මේවා කරන්න. ඒ ටික තේරුණා. ඔව්. හරිද? ඒ යන්නේ ඒක තමයි මම පළවෙනියෙන් කියන්නේ. දෙවෙනි එක අපි හිතමු අපි එක ආසියන්තරයක්වත් ගත්තේ නැහැ. 24 තියෙනවා. හැබැයි ඔය දැන් ඉතුරු ලක්ෂ 25 එන්නේ අනිත් ආසියන්තරාවෙන් ඉන්නේ. ඔව්. එතකොට ඒව ඇවිල්ලා නවත්තන්න තැනක් තියෙන්න බෑ. එයාපෝට් එක. එයාපෝට් එකේ තැනයි කටුනායක තියෙනවා අපිට. මත්තල තියෙනවනේ කැප්ටන්. මත්තල තියෙනවා මුතින් මත්තලට යනවද දන්නේ නැහැ නේ. හරිද? ඒක වෙන කතන්දරයක්. ඒ මත්තල ඇත්තම කියනවනම් මත්තල හරියට මෙච්චර අවුරුදු එකක් දෙකක් නෙමෙයි 13ක් 12ක් විතර ගිහිල්ලා මොකුත් නැත්තේ තාම. මේ ළඟදිත් මම දැක්ක එක කතන්දර කිව්වා එක ඒගොල්ලෝ ඇවිල්ලා හැබැයි මුකුත් වෙලා නැහනේ.
අපි දැක්කේ නෑනේ ඔව්. මොනවක්වත් වෙනවා ඒක අපි දන්නවා හොඳටම